බොහෝ අය වගා කරන්න කැමැත්තක් දැක්ුවත් ඒ අයට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි වගා කරන්න සුදුසු ඉඩමක් නොමැති වීම. ඉතින් වගා කරන්න කැමැති අයෙකුට ඉතාමත් පහසුකම් සහිතව සුදුසු ඉඩමක් පිළිබඳව හඳුනා දෙන්න තමයි මම අද සූදානම්. මා මේ මොහොතේ රැඳී සිටින්නේ අක්කර 10ක පොල් ඉඩමක. මේ පොල් ඉඩමේ පළවෙනි පොල් වගාව දැන් අවුරුදු 75ක් 80කට වඩා වයසක පොල් වගාවක් තියෙන්නේ. නමුත් හොඳට පොල් අස්වැන්නක් ලැබෙනවා මේ පොල් ඉඩමෙන්. ඒ වගේම දෙවෙනි වගාවක් දාලා තියෙන්නේ. දෙවෙනි වගාවට අවුරුදු 5ක් විතර ඇති. මේක තනිතලා සමස්තයක් වශයෙන් ගත්තාම තනිතලා භූමියක්. ඒ වගේම හොඳ වගාවක් කරන්න හොඳ සුදුසුම පසක් තියෙන සැහැල්ලු පසක් තියෙන භූමියක්. මේ ඉඩමේ තියෙන ස්වභාවය අනුව අපිට වගා කරන්න පුළුවන් භෝග මොනවද කියලා අපි පොඩ්ඩක් හොයලා බලමු. දැන් අවුරුදු 75ක් 80ක් අතර වාගේ සරු පොල් ඉඩ වගාවක් තියෙනවා. ඊට අමතරව තියෙනවා අවුරුදු 5ක් විතර පැල පොල් වගාවකුත්. එතකොට අපි මේ පොල් වගා දෙක අතර තියෙනවා අපිට ඔබට පේනවා ඇති මේ වගේ ස්පේස් එකක් තියෙනවා. එතකොට අඩි 26න් 28ට හදලා තියෙන පොල් පැල. එතකොට ලොකු ඉඩ ප්‍රමාණයක් තියෙනවා මේ ඉඩමේ. එතකොට ඒ ඉඩ ප්‍රමාණය අක්කර 10ක තියෙනවා මේ ඉඩ ප්‍රමාණය. ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් මේකේ ඉඟුරු වගා කරන්න, කහ වගා කරන්න, අන්නාසි වගා කරන්න, අලබෝග වගා කරන්න පුළුවන්. අපිට මේ පළවෙනි නැත්තම් පැරණි පොල් වගාව සහ නව පොල් වගාවෙන් කිසිම බාධාවක් වෙන්නේ නැහැ මේ වගාවන් සඳහා. හරි අපි ඊළඟට බලමු මේ වත්තේ තියෙන පහසුකම් මොනවද කියලා. ඉතාමත් වැදගත් වෙන්නේ අපිට වතුර තියෙන මොන දේ කරන්නත්. එතකොට මේ වත්තේ ඉතාමත් මේ විදිහට බැඳපු ලිඳක් තියෙනවා. වතුර කවදාකවත් හිතෙන්නේ නැති ලිඳක් තියෙනවා. එතකොට මේ ලිඳේ අපිට වතුර ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඒ වගේම තමයි මේ වත්තට ප්‍රධාන කාපට් පාරක ඉඳලා මීටර් 300ක් වගේ දුරකින් තමයි මේ වත්ත තියෙන්නේ. ඒ කියන්නේ මේ ප්‍රධාන පාරේ ඉඳලා කෙලින්ම වත්තට එන්න ගුරු පාරක් තියෙනවා. ඊටම ඕන වාහනයක් එන්න පුළුවන් ප්‍රමාණයේ පාරක් තියෙනවා. එතකොට අපිට ඒකත් ලොකු වාසියක්. ගොඩක් වතු වලට මාර්ග පහසුකම් නැහැ. මේ වත්තේ ඒ පාරකම් පහසුකම තියෙනවා. ඒ වගේම අපිට මේ වත්ත සීමාවේ වත්තේ එක පැත්තකින් නෙමෙයි දෙපැත්තකින්ම තියෙනවා විදුලිය. අපිට විදුලිය ගිහිල්ලා තියෙනවා වත්තේ මායිමේ තියෙනවා. ඒ නිසා විදුලිය අවශ්‍යතාවයට විදුලිය ගන්න ඉතාමත් පහසුයි. එතකොට මේ මූලික පහසුකම් ටික ඊළඟට තමයි අපි තව කියන්නේ මූලික පහසුකම් අතරින් අපි ගන්න ඕන වතුර. ඊට පස්සේ මාර්ග පහසුකම්, ඊට පස්සේ විදුලිය, ඊට පස්සේ තමයි අපිට පස. මේ පිළිබඳ මේ ටික තමයි මූලික අවශ්‍යතාවය. මේ මූලික අවශ්‍යතාවයේ සියල්ලම මේ වත්තේ තියෙනවා. එහෙනම් අපිට මේ වගාවක් කරනකොට මේ වගේ අක්කර 10ක හරි මේකෙන් කොටසක් හරි වගා කරන්න කැමති එක්කෙනෙකුට මේක වගා කරන්න අවශ්‍ය භූමියක වගා භූමියක ගොඩනැගිල්ලක් තියෙන්න ඕනේ. මේ වත්තේ දැනට ගොඩනැගිල්ලක් නැහැ. Tamanට අවශ්‍ය తాවකාලික ගොඩනැගිල්ලක් හරි මේක ඉදි කරගන්න අවශ්‍ය වෙනවා. ඒක එක ගැටලුවක් වශයෙන් මම දකිනවා. ඊළඟට තමයි මේ වත්ත හතර වටේටම සම්පූර්ණම වැට නිසියාකාරව නැහැ. සමහර තැන්වල වැට කැඩිලා තියෙනවා. අනේ වැට ආරක්ෂා සහිත වැට හදා ගන්න තියෙනවා. මේ ගැටලු දෙක අරුණාට පස්සේ මේක වගා කරන්න වෙන කිසිම ගැටලුවක් නැහැ. මේකේ පොඩි චූටි කැලෑ ටිකක් විතරයි තියෙන්නේ. පොඩි පඳුරු ටිකක් විතරයි තියෙන්නේ. ඒක ඩිස් කරලා කොක්ක ගහනකොට කැලෙත් නැති වෙලා යනවා. ඊට පස්සේ වගා කරන්න විතරයි තියෙන්නේ. හරි අපි එහෙනම් මේ ඉඩම පිළිබඳව බොහෝ දේවල් කතා කරා. එතකොට මේකේ තියෙන වගා කරන්න තියෙන සුදුසුකම්, අපහසුතාවල්, අපි ගොඩනගාගත්තු දේවල් පිළිබඳව කොහොම කතා කරා. දැන් අපි බලමු මේ ඉඩම කොහෙද තියෙන්නේ. මම මේ දක්වා කිව්වේ නෑ මේ වත්ත කොහෙද තියෙන්නේ කියලා. මේ වත්ත පිහිටලා තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මෙල්සිටිපුර ප්‍රදේශයේ රිදීගම පාරට ආසන්නව. ඔබ කැමැත්තක් දක්වනවා නම් මේ ඉඩමේ කෙටි කාලීන භෝග වගාවක් ආරම්භ කරන්න ඔබට මේ ඉඩම බදු පදනම මත ලබා ගන්න පුළුවන්. එතකොට ඒ සඳහා ඔබ කැමැත්තක් තිබුණම මට කතා කරොත් මම මේ ඉඩමේ හිමිකරු නැත්නම් අයිතිකරු සම්බන්ධ කරලා දීමේ හැකියාවක් තියෙනවා.